රෝගීලින් විමාන ප්‍රේතයෙන්නේ. සැප විදින විමාන ප්‍රේතයෙක්. එයා ගමේ ඉන්න ගෑනු පරණ අම්මලාගේ කතා එක කාන්තාවක් රැයට සිල් රැකලා තියෙනවා. දවල්ට කාමයේ වරදව හැසිරීලා තියෙනවා. බබට පිට වෙන්න මට බෑ. උඹ අම්මා තාත්තා කරපු කර්මයකටවත් උඹ සහෝදර සහෝදරයන් කරපු කර්මයකටවත් නෙමෙයි උඹ මේ අපායට වෙලෙන්නේ උඹ කරපු කර්මයක් නිසා. එහෙනම් උඹම මිදෝපන් කියලා යම රජුරෝ කියනවා. එතකොට වටේ ඉන්න නිරිසතුන් ටික ඇවිල්ලා මෙයා වැදගෙන යනවා. මේ යම රජු ඉතා කරුණාවන්තයි. අලුතින් ගෙන නිරිසතා ළඟට කැඳවා ආදරයෙන් කරුණාවෙන් කතා කර. ඔහුට අතීතයේ සිහි ගන්නනවා. සිහි ගන්නන්නට උදව් කරනවා. යමපල්ලන් කියන්නේ විශේෂ පාලක පිරිසක් නෙවෙයි. අකුසල කර්ම විපාක වශයෙන් ඔසුපත් නිරවල ඉපිද දුක් විඳින පිරිසක්. සියලු දෙනාටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ අපි දන්නවා සමාජයේ ගොඩක් අය ප්‍රශ්නයක් කියලා තියෙනවා. යම රජුරෝ කියන්නේ කවුද? යමපල්ලෝ කියන්නේ කවුද? ඉතින් මේක ගැන ගොඩක් ප්‍රශ්න තියෙනවා ගොඩක් අයට. ඉතින් අද ඒක ගැන පොඩි විස්තරයක් හම්බුණා. ඉතින් මම මෙන්න මේ පොත ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මේ පොතෙන් කරුණු අරගෙන තමයි මේ කරුණවල් කියලා දෙන්නේ. කියලා දෙන්නේ කිව්වොත් ඇත්තටම මේ පොතේ තියෙන එක තමයි කියන්නේ. ඒක මම හිතලා කියන දෙයක් නෙමෙයි. මේක රේණුකාණේ චන්දවිමල හාමුදුරන් වහන්සේගේ කරුණු අරගෙන ලියලා තියෙන පොතක්. වැඩි පැටවරන් වැල්ලට අරන් ඕනේ අපි ධර්ම සාකච්ඡාවට යමු. මේකේ ප්‍රශ්නේ තමයි මේකේ ප්‍රශ්නයක් තියෙනවා යම රජුරුවන් ගැන ඔබ වහන්සේ මොකද කියන්නේ? කළා වූ කර්මණු විපාක ලැබෙනවා නම් ඒකට යම රජුරුවගේ මැදිහත් වීම අවශ්‍යද? රේණුකාණේ චන්දවිමල හාමුදුරන්ගෙන් මේ ප්‍රශ්නේ අහන්නේ. මේ කියන්නේ මේ යම රජුරුව කියලා කෙනෙක් ඉන්නවද? එහෙම කෙනෙක් ඉන්නේ මොකටද? අපි කරපු කර්ම වලට අපිට විපාක ලැබෙනවා නම් කියලා. ඊට පස්සේ ඉඳන් තමයි විස්තරය දෙන්නේ. මේක තියෙනවා අපේ බණ පොත්වල සඳහන් යම රජු ගැන බොහෝ දෙනා වරදවා සිතාගෙන ඉන්නවා. ඒ කියන්නේ අපේ බණ පොත්වල සඳහන් වෙන යම රජුව ගැන ගොඩක් අය වරදවල හිතාගෙන ඉන්නවා. සමහරුන් යම රජු ඇතැයි බාරගන්නේ නැහැ. සමහරුන් අපේ බණ පොත්වල කියන යම රජු හින්දුන්ගේ වේද පොත්වල සඳහන් යන නමින් දැක්වෙන තැනැත්තා මේ වරදවා තේරුම් ගන්නවා. ඒ කියන්නේ සමහර යම රජුව කියලා කෙනෙක් ගැන පිළිගන්නේ නැහැ. සමහර කියනවා මේක මේ හින්දුන්ගේ හින්දි පොත්වල තියෙන දෙයක් වෙන්නේ නැති කියලා. අංගුත්තර නිකායේ චුල්ල දේවදූත සූත්‍රයේ මැදුම් සංගියේ මහා දේවදූත සූත්‍රයේ දෙකේම මේ යම රජු ගැන සඳහන් වෙනවා. අන්න අංගුත්තර නිකායේ චුල්ල දේවදූත සූත්‍රයේ මැදුම් සංගියේ මහා දේවදූත සූත්‍රයේ මේ දෙකේම යම රජු ගැන සඳහන් වෙනවා. ඊට පස්සේ තියෙනවා මේකේ මම ටිකක් විස්තර කරලා පැහැදිලි කරන්නම් කියලා රේණුකාණ චන්දවිමල හාමුදුරුවෝ උත්තර දීපු විදිහටම ඊළඟට තියෙනවා මහා නිරය 8ක් තියෙනවා. කියන්නේ නිරයවල 8ක් තියෙනවා. ඒවායේ යමපල්ලන් නැහැ. බලවත් අපරාධ කළ අය ඒවායේ ඉපිද කර්මානුරූපව දුක් විඳිනවා. ඒවාට පිටින් කුඩා නිරයන් තියෙනවා. ඒ කියන්නේ මහා නිරයන් 8ක් තියෙනවා. ඒ නිරයන් 8ට පිටින් තවත් මේ කුඩා නිරයන් තියෙනවා. ඒ කුඩා නිරයන් වලට කියනවා උස්සද්ද හේවත් ඔසුපත් නිරයයි කියලා. ඒ පිටින් තියෙන නිරයට කියනවා ඔසුපත් නිරය කියලා. යම රජු ඉන්නේ යමපල්ලන් ඉන්නේ ඒවායේ. යම රජු යමපල්ලෝ ඉන්නේ අන්නේ අර මහා නිරයන් 8ට පිටින් තියෙන ඔසුපත් නිරය කියන ඒ නිරය තමයි ඉන්නේ යම රජු යමපල්ලෝ. යමපල්ලන් කියන්නේ විශේෂ පාලක පිරිසක් නෙවෙයි. අකුසල කර්ම විපාක වශයෙන් ඔසුපත් නිරවල ඉපිද දුක් විඳින පිරිසක්. ඒ කියන්නේ මේ ඔසුපත් මේ නිරයවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේ ඉපදිලා ඉන්නේ මේ යමපල්ලෝ කියන්නේ 아무තු සේවක පිරිසක් නෙමෙයි. අපි වගේ මනුස්ස ලෝකයට යන, දිව්‍ය ලෝකයට යන, අපායට යන, තිරිසන් වෙලා උපදින සාමාන්‍ය ජීවීන්ම තමයි කරපු පව් වලට එයාලා ගිහිල්ලා ඒ අපායවල වල ඉපදිලා දුක් විඳින්නේ. ඒ කියන්නේ මේ යමපල්ලෝ. සමහරුන් මැරෙන මොහොතේ මතුවන අකුසලයක විපාක වශයෙන් එහි උපදිනවා. බල්ලන් රංචුවක් ඉන්න ගෙමිදුලකට පිටින් බල්ලෙකු ආවොත් අර බල රංචුව පිටින් ආයකා වට කරගෙන ඌට හිරියර කරනවා. ඊට පස්සේ කියනවා සමහරුන් මැරිලා ගිහිල්ලා තියෙන අකුසල කර්ම නිසා අපායේ උපදිනවා. එයාලා අපායේ උපදුනාට පස්සේ හරියට මොකක් වගේ දන්නවද වෙන්නේ? ඒක වෙන්නේ හරියට නිකන් මොකක් හරි වත්තක් ඇතුලේ බල්ලෝ ගොඩක් ඉන්නවා. ඉතින් දැන් මේ බල්ලෝ ටික අඳුරනවා යාලා එහෙම ඉන්නවා. ඊට පස්සේ දැන් මේ වත්තට පිටින් බල්ලෙක් ආවොත් මොකද වෙන්නේ? අර බල්ලෝ ටිකින් ඔක්කොම බල්ලෝ එකතුලා මෙයාව මේ විකනවා, පොරකනවා එහෙම. ඉතින් අන්න ඒ වගේ තමයි අපායට අලුතෙන් කෙනෙක් ගියාට පස්සේ. ඒ වගේම අලුතෙන් එකෙකු ඔසුපත් නිරේක උපන්නාම එහි ඉන්නා නිරිසතුන් රැළ කොහුවට අරස ඔහු අල්ලාගෙන තමන්ගේ රජුරුවන් වෙත ඇදගෙන යනවා. අන්න. ඔසුපත් නිරේ ඉපදුනාට පස්සේ ඔසුපත් නිරේ කියන්නේ දැන් මේ යම රජුරු යමපල්ලෝ ඉන්න නිරේට. එතකොට මේ නිරේට ගිහිලා කවුරු හරි කෙනෙක් ඉපදුනාට පස්සේ වටේ ඉන්න යමපල්ලෝ ටික මොකද කරන්නේ? අර ගෙවත් තියෙන බල්ලෝ ටික වගේ අර අලුතෙන් නිරේට ආපු කෙනාව වට කරගෙන රජු ගිහිලා ඇදගෙන යනවා රජුරුව ගාවට. මේ රජුරුව නම් යම රජුයි. ආන්න මේ රජුරුව තමයි යම රජුරුව කියලා කියන්නේ. යම රජු කියන්නේ විමාන ප්‍රේතයෙක්. මේ ඔසුපත් නිරවල විමාන ප්‍රේතයන්ද ඉන්නවා. විමාන ප්‍රේතයන් කියන්නේ ටික වෙලාවක් හෝ ටික දිනක් දුක් විඳින. එයට පස්සේ ටික දිනකින් දෙව්ලොව සැප විඳින සත්ත්ව කොටසක්. ඒ කියන්නේ මේ යම රජු වෙලා උපදින්න මෙතන මේ විමාන ප්‍රේතයෙක්. විමාන ප්‍රේතයෙක් කියන්නේ එයා පින් කරලක් තියෙනවා, පව් කරලක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මට මතක නැහැ කතාව. එක කාන්තාවක් රැයට සිල් රැකලා තියෙනවා. දවල්ට කාමයේ වරදව හැසිරීලා තියෙනවා. බෞද්ධ සාහිත්‍යයේ කතාවක් හම්බ වෙනවා.
කොහොම හරි ඒකේ විපාක විදිහට එයා රැයට ගිහිල්ලා දිව්‍ය ලෝකෙ උපදිනවා. ආයිමත් දවල්ට ඇවිල්ලා මේ අපායෙ උපදිනවා. අන්න ඒ වගේ දැන් මේ යම රජුලෝ කියන්නේ විමාන ප්‍රේතේ. ටික කාලයක් අකුසල විපාක විඳිනවා. ටික කාලයක් සැප විපාක විඳිනවා. මෙන්න මේ මාරු වේ විපාක විඳින්නේ මෙයා. ඊළඟට ඔවුන් පොළොව මතු පිටත් ඉන්න පුළුවන්. පොළොව ඇතුළත උසපත් නිරවල ඉන්න පුළුවන්. ඔවුන්ගේ ශරීරය ඉතා සියුම් නිසා මිනිස් ඇසට පෙනෙන්නේ නැහැ. කලාතුරකින් කෙනෙකුගේ ඇසේ දර්ශන ශක්තිය දියුණු නම් මෙහෙය පේනවා. ඉතින් විමාන ප්‍රේතයෙකු සැප විඳින අවස්ථාවේ අර උසපත් නිරවල යමයන් ඔහු Tamanගේ නායකයා කරගන්නවා. අන්න. ඒ කියන්නේ දැන් මෙයාලා අපේ ඇහැට පේන්නේ නැහැ. දැන් මේ අපිට පේන්නේ නැතුණාට එයාලා වෙනත් මානයක ඉන්නේ. එතකොට අපිට ඇහැට පේන්නේ නැති දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒ විමාන ප්‍රේතය අපේ ඇස් වලට පේන්නේ නැහැ. ඉතින් එයාලා ඇස් වලට පේන්නේ නැහැ. ඉතින් ඒ වගේ විමාන ප්‍රේතය ගොඩක් ඉන්නවා කියලා තමයි මේකේ සඳහන් කරන්නේ. ඉතින් අර වගේ විමාන ප්‍රේතයෙක් කියලා ඉපදුනාට පස්සේ එයා දුක් විඳින අවස්ථාවක් තියෙනවා, සැප විඳින අවස්ථාවක් තියෙනවා. එතකොට මේකේ කියන විදිහට යම රජුරෝ කියලා එයාලා පිළිගන්නේ දැන් ඔයාලා හිතන්නකෝ යම රජුරෝගේ යමාසනයේ තියෙන රජ පුටුව. මේ පුටුවේ වාඩි වෙන්නේ විමාන ප්‍රේතයෙක්. ඒ විමාන ප්‍රේතය වාඩි වෙන්නේ එයා සැප ලබන අවස්ථාවක. උදාහරණයක් විදිහට එයා රැට දෙවියෙක් වෙනවා, උදේට ප්‍රේතයෙක් වෙනවා කියලා හිතන්නකෝ කරපු පව් වලට. එතකොට මෙයා අර මේ ප්‍රේතයෙක් කියලා උපදින කාල සීමාව තුළදී මේ පුටුවෙන් අයින් වෙලා එයා දුක් විඳිනවා කියලා. දෙවියෙක් වෙලා ඉන්න වෙලාවට එයා අර යම රජුරෝගේ පුටුවේ වාඩිලා යම රජුරෝ වෙනවා. ඒ කියන්නේ මේ යම රජුරෝ කියන්නේ එක්කෙනෙක් නෙමෙයි. මේ වගේ විමාන ප්‍රේතයෝ දැන් එක්කෙනෙක් සැප විඳින මේ වෙලාවට ඇවිල්ලා අර පුටුවේ රජ කරනකොට එයාගේ කර්ම විපාක වලට දුක් විඳින්න යනවා. ඊට පස්සේ වෙන්නේ වෙන කෙනෙක් එතෙන්ට එනවා. ඒ වගේම විමාන ප්‍රේතයෙක්. ඒ වගේම මේ ටිකක් මේ පව් විපාක විඳිනවා, ටිකක් දුක් විපාක විඳිනවා. ඒ කියන්නේ එයාලා එක සතියකින් දිව්‍ය ලෝක යනවා, ආය අපායට එනවා. එහෙම අර පව්පින් මාරුවේ විපාක දෙන කවුරු විමාන ප්‍රේතයෙක් සැප විඳින අවස්ථාවේදී පමණක් මේ යම් පුටුවට එනවා. එතකොට මේක මාරු වෙනවා. දැන් ඉන්න කෙනා සැප විඳින අවස්ථාවේ ඉවිල්ලා දුක් විඳින යනකොට එතෙන්ට වෙන සැප විඳින කෙනෙක් එනවා. එයා සැප විඳින ඉවිල්ලා එයා මේ පව් විපාක විඳින්න ආයේ මේ යනකොට ආයේ එතෙන්ට වෙන විමාන ප්‍රේතයෙක් එනවා. ඒ කියන්නේ සැප විඳින අවස්ථාවේදී මේ පුටුවට අලුතෙන් කෙනෙක් පත් වෙනවා. එතෙන් සිට ඔහු යම රජු ඔහුගේ කර්ම විපාක අනුව සැප විඳින දින ගන්න ගෙවුනාම දුක් විඳින තත්වයට වැටෙනවා. අන්න ඒ අලුතෙන් එන විමාන ප්‍රේතයා එයා කරලා දින පව්පින් අනුව එයා කරලා දින පින් ටික ඉවරනාට පස්සේ එයා ගිහිලා දුක් විඳින තත්වයට පත් වෙනවා. එතකොට නිර්සතුන් සැප විඳින තවත් විමාන ප්‍රේතයෙකු තම නායකයා කරගන්නවා. අන්න ඊට පස්සේ දැන් ඉන්න යම රජුරෝ කියලා විමාන ප්‍රේතයෙන්නේ සැප විඳින විමාන ප්‍රේතයෙක්. එයාගේ සැප ඉවරලා එයා දුගතියට යනකොට එතෙන්ට යමපල්ලෝ ටික වෙන සැප විඳින විමාන ප්‍රේතයෙක් ගහලා තියාගන්නවා. ඒ කියන්නේ දැන් අර බල්ලෝ වගේ ඉන්න යමපල්ලෝ ටික මොකද කරන්නේ? එයාලා ඉවරලා තවත් සැප විඳින විමාන ප්‍රේතයෙක් ගෙනල්ලා පුටුවෙන් තියාගන්නවා. ඊළඟට තියෙනවා ඔසුපත් නිරේව ගණනාවක් තියෙනවා. ඒ හැම එකකම යම රජු ලෙස පත් කරගන්නේ විමාන ප්‍රේතයෙකි. අනිතින් අදහසක් ගන්න පුළුවන් එකපාරක් නෙමෙයි ඔසුපත් නිරේවල් ගොඩක් තියෙනවා. ඒ හැම එකකටම ප්‍රධානී කියනවා. එක්කෙනෙක් ගැන නෙමෙයි මේ කියන්නේ. දැන් ඔයගොල්ලන්ට අදහසක් කියනවා ඉතින් මොකද්ද කියන්නේ කියලා. විමාන ප්‍රේතයෝ කියන්නේ ටික කාලයක් සතියක් අපායේ ඉන්නවා, දුක් විඳිනවා, සතියක් දිව්‍ය ලෝකේ සැප විඳිනවා. ඒ විදිහට එයාලා මාරුවෙන් මාරුට අර පව්පින් දෙකම බැලන්ස් එකේ කරගෙන ගියපුවාට නිකන් අන්න එහෙම විපාක. එතකොට අර සැප විඳින අවස්ථාවේදී ආයම රජු වෙනවා, දුක් විඳින අවස්ථාවේදී යනවා. ඊට පස්සේ එතෙන්ට වෙන සැප විඳින විමාන ප්‍රේතෙක් එනවා. ඒක තමයි මේ වෙන්නේ. එක්කෙනෙක් යනකොට එක්කෙනෙක් ආයෙනවා. ඉතින් Tamanගේ ප්‍රදේශයට අලුතින් පැමිණි අලුතින් උපන නිරිසතා වට කරගෙන අල්ලාගත් අනිත් නිරිසතුන් ඔහු Tamanගේ රජු ළඟට ගෙන යනවා. මේ යම රජු ඉතා කරුණාවන්තයි. අලුතින් ගෙන නිරිසතා ළඟට කැඳවා ආදරයෙන් කරුණාවෙන් කතා කර ඔහුට අතීතයේ සිහි ගන්නවන්නට උදව් කරනවා. නුඹ මේ අකුසල කළා නේදයි අසනවා. එබඳු පිනක් සිහියට ආ නිරිසතා ඔව් මා එබඳු පිනක් සිදු කළායේ පවසනවා. එතනදී යම රජු ඒ පිනේ අගේ ආනිසංස විස්තර කරනවා. ඒ අනුව නිරිසතා Taman කළ පින අරමුණු කොට සිතේ ධෛර්යය උපදවා ගන්න. එහි ඵල වශයෙන් ඒ වෙලාවෙම ඒ අත්බවින් මිදී දිව්‍යාත්ම භාවයක් ලබනවා. දැන් අපිට උගන්වලා තියෙන යම රජු කියන්නේ මහා දරුණු ඇස් රතු පාට තාම දරුණු චරිතයක් ලෙස. දැන් මෙතෙන්දී ඒ හාමුදුරුවෝ ප්‍රකාශ කරන්නේ යම රජු කියන්නේ ඊටමත් කරුණාවන්ත කෙනෙක්. එයා ගාවට දැන් යම පල්ලෝ ටික ඇවිල්ලා අර අලුතෙන් ආපු නිරිසතාව අපි නිරේ පුනාට නිරිසතානේ මනුස්ස ලෝකේ ඉන්නකොට මනුස්සතා. දැන් නිරි ලෝකේ ඉන්නකොට නිරිසතානේ. එතකොට යම පල්ලෝ ටික අර අලුතෙන් ආපු පව කරලා අපායට ගිහපු එක්කෙනාව එකගෙන යම රජු ගාවට. යම රජු මෙතෙන්දී කියනවා යම රජු යන්නේ හරි කරුණාවන්ත කෙනෙක්. ඔහු විසින් නිරිසතාව කැඳවලා ඉතා ආදරයෙන් කරුණාවෙන් ඔහුගෙන් ප්‍රශ්න කරනවා. ඔහු අතීතයේ කරපු පින්දහම් ටික මතක් කරනවා. ඒ කියන්නේ යම රජු දීපු ගම දඬුවම් දෙන්නේ නැහැ. එයා කරන්නේ අපේ මතක ආවර්ජනය කරන්න උදව් කරනවා. එතකොට අපි බැරි වෙලා හරි දැන් පිනක් කරලා තිබ්බොත් අපිට ඒ පින මතක් වෙනවා. මතක් වෙලා අපි යම රජුන්ට කියනවා මම මේ විදිහට බොමලෝ කතු ගෑවා. මම මේ විදිහට හාමුදුරුවෝ වහන්සේගෙන්ට දන් හන්දක් බෙදුවා. ওই විදිහට කිව්වට පස්සේ යම රජුරෝ ඒකේ ආනිසංස කියනවා. දැන් මේ අපායන් ඉන්නේ සිත හොඳටම කඩම් පහත් වෙලා තියෙනවා. යම රජුරන්ට තෝරන යාට සැප විපාක ලබා දෙනවා. ඉතින් දැන් යම රජුරෝ තමන් කරපු ඒ පිනේ ඔයා බෝධිමලෝ කතු ගාලා අපායට ගිහින් ඉන්නලා යම රජුරෝ ඒක හදි මාටේ මතක් වුණා නම්
යම රජු ඔයාලට ආනිසංස කියනවා. බෝධි මළු වතු ගෑවා මෙහෙමයි මේ තරම් ආශ්චර්යයි මෙහෙමයි දන් දුන්නා මෙහෙමයි කියලා. එතකොට සිතේ ධෛර්යය අරගෙන ඒ ආත්මභාවයේ මිදිලා ගිහිල්ලා දිව්‍ය ආත්මභාවයේ ගිහිල්ලා සැප විඳිනවා. එහෙම නැත්නම් සුදුසු මිනිස් මව කුසක් පිළියෙල වී ඇතනම් එබඳු අය ආයත් මිනිසත් බව ලබනවා අන්න. ඊට පස්සේ කියනවා සුදුසු මනුස්ස කුසක් ඒ කියන්නේ මනුස්සාත් භාග ලබන පින් කරලා තියෙනවා නම් ඒ වෙලාවේ ගිහින් මව කුසක උප්පත්තිය ලබනවා. මේ අන්නමට යම රජු කරන්නේ එහි උපදින ආයත නිරාදුකින් මිදීමට උදව් කිරීමයි. මේ පොතේ තියෙන විදිහට ඒ අනුව යම රජු කරන්නේ නිරාදුකින් මිදෙන්න ඒකට එන නිරිසතුන්ට උදව් කරනවා. මේ අතර යම රජු කොතරම් උදව් කළත් සමහර අය Taman සැලකිය යුතු තරම් බලවත් පිනක් කර නැති බැවින් කළ පිනක් සිහි කර ගන්නට බැරි බව කියනවා. එතනදී යම රජු ඔහුට කතා කොට උඹ මෙහි උපනේ උඹේ මව හෝ පියා හෝ සහෝදරයා ආදීන් කළ කර්මයක් නිසා නොව උඹේම පව නිසායි. උඹට පිළිගන්නට මට පුළුවන් කමක් නැතයි කියයි. ඒ වෙලේම ටිකක් ඈතින් බලාගෙන ඉන්න නිරිසතුන් ඔහු ඇදගෙන ගොස් එක් පද දෙනවා. අන්න. දැන් මේ පිනක් කරපු කෙනෙක් කියන්නේ ඉස්සෙල්ලා කිව්වේ. ඊළඟට යම රජුරෝ කියනවා මේ අතර යම රජුරෝ කොතරම් උදව් කළා. Taman සැලකිය යුතු පිනක් දහමක් කරගෙන නැතිනම් යම රජුරෝ කියනවා උඹ මෙහි උපන්නේ උඹේ මව හෝ පියා හෝ සහෝදර සහෝදරියන් කියලා කර්මයක් නිසා නොව උඹේම පව් නිසායි. උඹට පිළිටවන්නට මට පුළුවන් කමක් නැහැ කියනවා. දැන් යම රජුරු පින් ටිකක් මතක් කරනවා. පින් මතක් කරනකොට එයා හොඳ දේවල් කරලා තියෙනවා මතක් වෙන්නේ පැවිඥාණයට. පින් කරපු නැති මිනිස්සුන්ට පිනක් මතක් වෙන්නේ දෙයක් නැහැ. එහෙනම් දැන් මෙයා මතක් කරනකොට කරපු පිනක් නැහැ බලනකොට ජීවිත කාලය. එතකොට එහෙනම් යම රජුරු කියනවා උඹට පිට වෙන්න මට බෑ. උඹ යම තාත්තා කරපු කර්මයකටවත් උඹ සහෝදර සහෝදරයන් කරපු කර්මයකටවත් නෙවෙයි උඹද මෙයා පාඩය වෙලෙන්නේ උඹ කරපු කර්මයක් නිසා. එහෙනම් උඹම විදෝපන් කියලා යම රජුරු කියනවා. එතකොට වටේ ඉන්න නිරිසතුන් ටික ඇවිල්ලා මෙයා වැදගෙන යනවා. අර වැදගෙන යනවා. පව්කාරයා වැදගෙන යනවා. ඇදගෙන ගිහිල්ලා මේ නිරිසතාට අනන්ත අප්‍රමාණ දුක් දෙනවා. එතකොට තමයි ඔයාලා අහලා තින්නේ කීයෙන් කපනවා, ගිනි බෝල කිල්ලවනවා, ওই විදිහට ඔළුව තලනවා, මේ කටු ගහේ නගනවා. ඔය එතකොට තමයි මේ ටික වෙන්නේ. ඉතින් යම රජුගේ ගාවට යනවා. යම රජුගේ ගාවට ගිහිල්ලා තමයි මේ විදිහට වෙන්නේ. ඊළඟට ඉනවා අපේ අටුවාවල නම් කියන්නේ මිනිස් ලෝ නඩුකාරයා නඩු තීන්දුව දුන් හැටියේ රැගෙන ගොස් දඬුවම් දෙන රාජපුරුෂයන්. අපේ නඩු තීන්දුව වලට අනුව නම් දඬුවම් දෙන්නේ රාජපුරුෂයන් අණ දුන්නාට පස්සේ. වදකයන් නිරිසතුන් මෙන් නිරයේද දඬුවම් දෙන රෞද්‍ර තිරිසනුන් ඉන්නා බය. ඒ කියන්නේ නිරයේද මේ වගේ දඬුවම් දෙන මේ වගේ අධික ලෙස වද දෙන මේ රෞද්‍ර පුරුෂයන් ඉන්නවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ අර යම පල්ල වෙන තමයි මේ කියන්නේ. යම රාජව සිටින විමාන ප්‍රේතයාගේ සැප විඳින කාලයේ ගෙවුණු හැටියේම කර ඇති පාප කර්ම විපාකනෝ අන් නිරිසතුන් සේම දුක් විඳිනවා. අන්න යම රජුරෝ වෙලා ඉපදිලා ඉන්න කෙනා සැප විඳින කාලේ ඉවරනාට පස්සේ අනිත් නිරිසතුන් මෙන් ඒ කියන්නේ යමපල්ලෝ දඬුවම් විඳින හැමෝම වගේ ඒ ඇතු දුක් විඳිනවා. ඔහුගේ යම රාජ පුරප්පාඩුවට සැප විඳින අවස්ථාවට එළඹ සිටින අන් ප්‍රේතයෙකුපත් කරගන්නවා. අන්න එයාගේ සැප ඉවරලා එයා ආසනේ දාලා යම රජ ආසනේ දාලා ගියාට පස්සේ මෙතෙන්ට වෙනස් සැප විඳින යම රජ කෙනෙක් එනවා. මේකයි අපේ අටුවාවල එන සමාජ තත්ත්වය. මේවා ගම්මැදි හැලී නැත්තම් නූගත් වයසක උපාසම්මලක ගැමි කතා හැටියට නවීන චින්තකින් පෙනෙන්නට පුළුවන්. ඒ කියන්නේ පොතේ සඳහන් කරලා තියෙනවා නවීන ඉන චින්තකයන්ට විද්‍යාව දන්න පරතරට ගිය මහා උගත්යයි කියලා හිතන මිනිස්සුන්ට හිතෙන්න පුළුවන් මේවා ගමේ ඉන්න ගෑනු පරණ අම්මලාගේ කතා කියලා. ඒත් මේවා කියන්නේ ඔවුන් කොහොම කිව්වත් බෞද්ධ අටුවාවල සඳහන් වන මෙවැනි දා සත්‍ය වශයෙන්ම පිළිගන්න ඉංග්‍රීසි ආදී භාෂාවලින් තියෙන නවවිධ පොත්පත් මා කියවුව නිසා ඒවායේ මේවට වර්තමාන සාධක කියවන්නටද ලැබෙනවා. ඒ කියන්නේ මේ රේණුකාණ චන්ද්‍රවිමල හිමියන්ගේ මේ එයාගෙන් උන්වහන්සේගෙන් අහන ප්‍රශ්නයකට මේ උත්තරය දෙන්නේ. එතකොට කියන්නේ දැන් කවුරු හරි කියන්න පුළුවන් මේ හාමුදුරුවෝ මේ පොත්පත් කියවලා ඒ වගේ පිස්සු වැටලා මේ ඒවා තියෙන කතන්දර ගොතලා කියනවා කියලා. නමුත් ඒ හාමුදුරුවෝ කියන්නේ මේවට වර්තමානයේ සාක්ෂි සාධක තියෙනවා කියලා. ඉතින් මෙතනින් එහාට මේක විස්තර තියෙනවා එක එක දේවල්. ඉතින් මේක අවශ්‍ය කොටස උනේ යම රජුරෝ යමපල්ලෝ ගැන කතා කරන්න. මෙතන ඔයගොල්ලන්ට කියපු දේ ගැන තේරෙන්නේ නැති කියලා. ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගොල්ලන්ට අවස්ථාව තියෙනවා අදහස් දක්වන්න. ඉතින් ඔන්න ඕකට තමයි යමපල්ලෝ යම රජුරෝ කියලා කියන්නේ. අපි වගේම පව් කරලා යනවා විමාන ප්‍රේතයෝ වෙලා ඉපදුනාට පස්සේ සමහර විට මේ අර නිරේන නිරිසත්තු ගෙනල්ලා එයාව රජුරු කෙනෙක් කරගන්න. දැන් අපි අපේ රටේ ජනාධිපති දැන් අපේ රටේ ඉන්න සාමාන්‍ය ජනයා ඔක්කොම නිරිසත්තු කියලා ඒ කියන්නේ කියනවා නෙමෙයි. සාමාන්‍යයෙන් අපේ රටේ ඉන්න සාමාන්‍ය ජනයා අර නිරිසත්තු වගේ හිතන්නකෝ. එතකොට අපිට ඕනේ නායකයෙක්. එතකොට අපි ගෙනල්ලා කවුරු නායකයෙක් පත් කරගන්නවා. අන්න ඒ වගේ කාලෙන් කාලෙට වෙනස් වෙනවා ඒක. දැන් ජනාධිපති කෙනෙක් නම් අවුරුදු 5 වෙනකොට එයා මාරු වෙනවා. ඒ වගේ අර යම රජුරෝ මාරු වෙන්නේ ඡන්දකින් නෙමෙයි. එයාගේ පින ඉවරනාට පස්සේ සැප විඳින්න තියෙන පින ඉවරනාට පස්සේ අර විමාන ප්‍රේතෙක් වෙලා ඉන්න තියෙන පින ඉවරනාට පස්සේ එයා ආයිමත් නිර්සත්තු වගේ දුක් විඳිනවා. ඕක තමයි යමපල්ලෝන්ගේ සහ යම රජුරෝන්ගේ කතාව. නම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. මෙම channelය subscribe කොට මෙම ධර්මදේශනාවට කමෙන්ට් කර ඔබත් ධර්ම දානමය පිනක් රැස් කරගන්න. මන්ද ඔබ එසී කිරීමෙන් තව කෙනෙකුට මෙය බැලීමට YouTube එක බෙදා හරිනු ඇත.
එය ඔබට නොමිලී කරගත හැකි උතුම්ම පිනකි.